මන්ත්‍රීවරයාට අභියෝගයක් ලබා දෙන්නේ. වයඹ සහ උතුරු මැද කොරාල නගර මැදේ පසු කරන්නේ. ඊළඟට ඉදිරි වටරවුමෙන් දකුණට හැරෙන තරගය ඉතින් ක්‍රීඩකීන්ට ජලය දෙන්න හැදුවට කවුරුත් ඒ දේවල් පාවිච්චි කරන්නේ නැහැ මේ මොහොතේ උන්ට. අවසාන කිලෝමීටර 1.5ට තරගය ප්‍රවිෂ්ඨ වෙලා තිබෙන්නේ. ක්‍රීඩා අමාත්‍යාංශ අතරින් තමයි තරගය අවසන් වන්නේ. ක්‍රීඩා අමාත්‍යාංශ අතරින් තරගය ඔන්න ජයරත්න මල්ශාලාව අධ්‍යක්ෂ තරගයේ දකුණට එන්න මේ විදිහට කිලෝමීටර් 55 ඉක්ම වේගයක් රැඳිලා මේ මොහොත වෙද්දී අවසාන කිලෝමීටර 1.5ට තරගයේ ප්‍රවිෂ්ඨය පළමු පොකුර නදී ශේෂාන් අවිෂ්ක මැඩොන්සා සඳරුවන් පිරිඳු ප්‍රභාත් මතුසංක සමගින් පැතුම් සම්පත් නැගිටින්න. ඔයා හොඳට අල්ලගන්න මම ඇඟට බර වෙලා ඉන්නේ. 142 රේස් එක ගන්න. හවුනා? ඈ? 142 රේස් එක ගන්න. 142යි. 42 රේස් එක ගන්න. ආ. BMI CH එක ඉදිරි පිටින් තමයි තරගය ගමන් කරන්නේ මෙන්න මේ විදිහට 50 වෙනි ජාතික මහා ක්‍රීඩා අවුලේ සමගාමීව රේසින් මාර්ග දාවන තරගය පළමු පොකුර ප්‍රභාත් මදුසංග අවිෂ්ක මැඩොසා නදී ශේෂාන් සඳරුවන් පිරිඳු සමගින් පැතුම් සම්පත් දකුණට හැරෙන තරගය තරග අවසානයේට මෙතනුත් හැරෙනවානේ නේද? පළවෙනි ජාතික මහා ක්‍රීඩා අවුලේ සමගාමීව රේසින් මාර්ග දාවන තරගය කිලෝමීටර් 165ක දුර 165ක දුර තරණය කර අවසාන කිලෝමීටර ප්‍රවිෂ්ඨය ලබාගත් ක්‍රීඩකීන් තමයි ඔබ මේ දකින්නේ. ප්‍රභාත් මතුසංග වගේම අවිෂ්ක මැඩොන්සා නදී ශේෂාන් සඳරුවන් පිරිඳු සමගින් පැතුම් සම්පත් අවසාන කිලෝමීටර් 1ට ළඟා වෙලා තියෙනවා. සමස්ත දුර කිලෝමීටර 165යි. සමස්ත දුර කිලෝමීටර 165යි. තරගය අවසන් කිරීමට ඔවුන්ගේ සූදානම ප්‍රවේගකාරී ස්ප්‍රින්ටර්ස්ලා පහක් මුල් පොකුරට එක්කාසු වෙලා තිබෙනවා. තරගයේ වටිනාකම ජාතිය අභිමානය ජාතික සූර්යා තේරීමේ තරගයේ ජාතියේ අභිමානය වෙන මේ විදියට අයි පස්සට ගමු. අවිෂ්ක මැඩොන්සා වේගය වැඩි කරලා මෙන්න සමස්ත දුර කිලෝමීටර් 165යි. සමස්ත දුර කිලෝමීටර් 165යි වාගන්න. සමස්ත දුර කිලෝමීටර් 165යි. අවිෂ්ක මැඩොන්සා තරගයේ ජයග්‍රහණය කරනවා. අවිෂ්ක මැඩොන්සා තරගයේ ජයග්‍රහණය කරනවා. නදී ශේෂාන් පොඩි පිටුපස බැලීමෙන්
සෑහෙන අවාසියක් වුණා නදීෂට. දෙවන පොකුරේ නිමාවන් ඔබ මේ දකින්නේ. නිරාන් පසු තරගේ නිමා කරා. අවිෂ්ක